හරි. එහෙනම් අපි අද පටන් ගමු බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට්. පොඩි චූටි අයිඩියා එකක් ගන්නයි මම ওই පාස් පේපර් එක සුට්ටක් ඔයගොල්ලන්ට පෙන්නුවේ. මේක හරි ලේසි. BRS එක බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් එක හරි ලේසි. හරි ලේසි කියලා කියන්නේ අපි කතා කරානේ කෑෂ් බුක් එක නේද? කෑෂ් බුක් එක කතා කරා. කෑෂ් බුක් එක කතා කරා. එතකොට කෑෂ් බුක් එකත් එක්කම බලන එකක් තමයි මේ බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් එක කියලා කියන්නේ. මෙතන මේ වචන වලින්ම තියෙනවානේ බැංක් කියලා පාර්ට් එකක් තියෙනවා රිකන්සිලියේෂන් කියලා තව වචනයක් තියෙනවා ස්ටේට්මන්ට් කියලා තව වචනයක් තියෙනවා වචන තුනයිනේ බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට්. ඒතර බැංක් එක කියලා කෙනෙකුත් ඉන්නවා රිකන්සිලියේෂන් කියලා පාර්ට් එකකුත් වෙනවා. රිකන්සිලියේෂන් කියලා කියන්නේ මොකක්ද? අපි රිකන්සිලියේෂන් එකේදී වෙන්නේ මොකක්ද? අපි කම්පෙයාර් කරලා බලලා වෙනස්කම් තියෙන ඒවා ඇඩ්ජස්ට් කරලා ඇකියුරසි එක බලන එක කරන්නේ. රිකන්සයිල් කරනවා කියලා ඒකනේ කරන්නේ නේ. අපි ඇකියුරසි එක බලන එක තමයි කරන්නේ. එතකොට ස්ටේට්මන්ට් කියලා කියන්නේ මේ බැංකුවයි බිස්නස් එකයි අතර තියෙන ට්‍රාන්සැක්ෂන්ස් රිකන්සයිල් කරන ස්ටේට්මන්ට් එකට තමයි අපි කියන්නේ බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට්. ඇයි මෙහෙම එකක් උවමනා වෙන්නේ? අපි කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඇයි මෙහෙම එකක් අපිට උවමනා වෙන්නේ? ඒකට හේතුව මෙහෙමයි. අපි මම දැන් අද මේ පේජ් එක කොටස් දෙකකට කඩනවා. අපි මේ පැත්ත ගමුකෝ කම්පැනි එක කියලා නැත්නම් ෆර්ම් එක කියලා ගන්නකෝ. අපි කතා කරන අපේ ෆර්ම් එක. අපේ ෆර්ම් එක පැත්ත තමයි මේ තියෙන්නේ. මේ පැත්තේ ඉන්නවා බැංක් එක. මෙයා බැංක්. මේ පැත්ත බැංක්. හරි. එතකොට බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් එකේදී අපි පොඩි assumption එකක් දානවා. එක assumption එකකට එනවා මොකක්ද? ෆර්ම් එකේ හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම බැංක් එකේ කරන්ට් account එකක් through ඔපරේට් කරනවා කියලා අපි assume කරනවා. අපි කතා කරන බිස්නස් එකේ එහෙම නැත්නම් ෆර්ම් එකේ හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම බැංක් එකේ කරන්ට් account එකක් through කරනවා කියලා අපි assume කරනවා. අපි එහෙම assumption එකක් හදාගන්න හේතුව අපිට මේ කියන BRS කියන එක knowledge එක ගන්නයි අපි ඒක ලේසි වෙන්නයි අපි එහෙම assume කරන්නේ. හොඳේ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ. හැබැයි අපි assume කරනවා අපි මේ subject එක ඉගෙන ගන්න ඕන නිසා ෆර්ම් එකේ නැත්නම් බිස්නස් එකේ හැම කෑෂ් ට්‍රාන්සැක්ෂන් එකක්ම බැංක් එකේ කරන්ට් account එකක් through වෙනවා කියලා assume කරනවා. හරි. එහෙම වුණාම අපි හිතන්නකෝ අපි ෆර්ම් එකේ අපිට තියෙනවා කෑෂ් බුක් එකක්. අපිට කෑෂ් බුක් එකක් තියෙනවා. නැත්නම් කෑෂ් account එකක් තියෙනවා අපිට නේ. කෑෂ් account එකේ අපි කෑෂ් අපිට ලැබෙනකොට අපි ඒක ඩෙබිට් කරනවා නේද? රිසිප්ට්ස් අපි ඩෙබිට් කරනවා. ඇයි? අපිට කෑෂ් ලැබෙනකොට කෑෂ් කියන ඇසෙට් එක වැඩි වෙනවා. ඒක නිසා අපි ඩෙබිට් කරනවා. එතකොට පේමන්ට්ස් කරනකොට පේමන්ට්ස් කරනකොට අපි කෑෂ් account එක ක්‍රෙඩිට් කරනවා. අපි ඉගෙන ගත්ත එහෙම නේද? අපි ඉගෙන ගත්ත එහෙමනේ. හරි. අපි රිසිප්ට්ස් ඔක්කොම ඩෙබිට් කරනවා කෑෂ් account එකට. පේමන්ට්ස් ඔක්කොම ක්‍රෙඩිට් කරනවා. හේතුව මොකද පේමන්ට්ස් කරනකොට බිස්නස් එකේ තියෙන කෑෂ් කියන ඇසෙට් එක අඩු වෙනවා, ඩික්‍රීස් වෙනවා. So we will credit the balance when we are doing payments. හරි. හරි. මෙහෙම කරමුකෝ. එතකොට අපි කරපු assumption එකේදී අපි හිතුවා මොකක්ද කෑෂ් account එකේ කරන හැම transaction එකක්ම බැංක් එකේ අපි මේන්ටේන් කරන කරන්ට් account එකක් through ඔපරේට් කරනවා කියලා අපි assume කරා. එහෙමනම් බැංක් එකේ තියෙනවා account එකක් අපේ නමට. බිස්නස් එකේ නමට තියෙනවා. අපි ෆර්ම් එකේ නමට තියෙනවා බැංක් එකේ කරන්ට් account එකක්. හොඳයි. අපිට ලැබෙන හැම මුදලක්ම හැම චෙක් එකක්ම අපි හිතමුකෝ එක්සැම්පල් එකක් විදිහට අපිට A කියන ඩෙටර් ඉන්නවා. මෙයා අපිට පේමන්ට් එකක් කරනවා 25000. A කියන ඩෙටර් 25000 අපිට පේමන්ට් එකක් කරනවා. ඒතකොට අපිට කෑෂ් ලැබෙනවානේ. ඒතකොට කෑෂ් කියන ඇසෙට් එක වැඩි වෙනවා. කෑෂ් කියන ඇසෙට් එක වැඩි වෙන නිසා අපි කෑෂ් account එක ඩෙබිට් කරනවා ඩෙටර් කියලා. 25000.
මම 25 කියලා දාන්නම්කෝ. හරි. එතකොට මේ ලැබෙන එක අපි කෙලින්ම ගිහිල්ලා බෑන්ක් එකේ ඩිපොසිට් කරනවා. නේද? මේ ලැබෙන රුපියල් 25000 අපි බැංකුවට ගිහිල්ලා ස්ලිප් එකක් පුරවලා කවුන්ට් එකට දෙනවා. ස්ලිප් එක පුරවලා කවුන්ට් එකට දීපුවාම කවුන්ට් එකේ ඉන්න කැෂියර් මොකද කරන්නේ? එයා අපේ account එකට දාලා ඉවරලා ස්ලිප් එක අපිට දෙනවා. අපේ account එකට එතකොට ඒ කැෂියර් මොකද කරන්නේ? අපි අපේ සල්ලි ටික ගිහිල්ලා බැංකුවට දාපුවාම ඒක බැංකුව පැත්තෙන් banks point of view බලනකොට බැංකුවට liability එකක් නේද? that because they have to pay it back නේද? අපේ ආපු අපිට ගෙවන්න වෙනවා නේද බැංකුවට. ඒතකොට බැංකුව පැත්තෙන් බලනකොට බැංකුවට ඒක liability එකක්. So they will credit our account in their books. බැංක් එකේ books වල තියෙනවා අපේ නමට account එකක්, current account එකක්. So when we are depositing money, bank will credit our account. එතකොට ඒ නිසා මේගොල්ලෝ deposits කියලා 25000 credit කරනවා. දැන් මොකක්ද අපි කරේ? අපි මොකක්ද කරේ? අපිට A කියලා debtor කෙනෙක් හිටියා. මෙයා අපිට 25000 ගෙව්වා ඇවිල්ලා අපිට cash ලැබුණා. cash ලැබුණ නිසා අපේ cash asset එක වැඩි වෙන නිසා අපි cash account එක debit කරා. debit කරලා අපි මේ 25000 ගිහිල්ලා බැංකුවේ deposit කරනවා. අපි slip එකක් පුරවලා account එකට දෙනවා. account එකට දීපුවාම බැංක් එකේ ඉන්න teller නැත්නම් cashier මොකද කරන්නේ? අපේ account එකට credit කරනවා. එයා අපේ account එකට credit කරන්නේ. ඇයි? බැංකුවට ඒක liability එකක්. නේද? බැංක් එකට අපි deposit කරපුවාම liability එකක්. අපි demand කරන වෙලාවට ඒගොල්ලෝ ගෙවන්න ඕන. ඒ නිසා ඒගොල්ලන්ට liability එක. That's why they are crediting, right? So we debit all deposits or all receipts and bank will credit the same to our current account. නේද? එහෙමනම් අපිට ලැබෙන හැම මුදල් ලැබීමක්ම අපි අපේ cash account එක debit කරලා bank එකේ deposit කරනවා නම් bank එක අපේ deposit ඔක්කොම අපේ නමට තියෙන current account එකට credit කරනවා. තේරුණාද? හරිනේ? හරි. එතකොට අපි payments කරනවා. අපි payments කරන්නේ අපි current account එක through නේ කරන්නේ. ඒතර අපි check එකක් issue කරනවා. For example, say we are paying for electricity. නේද? අපි 10000 pay කරනවා. By way of a check. check එකක් තමයි issue කරන්නේ. ඒතර check එකක් issue කරනකොට අපි CEB කියලා Ceylon Electricity Board එකට කියලා 10000 check එකක් issue කරනවා. 10000 check එකක් issue කරපුවාම අපි මේක deposit කරන්න කොහෙද ගිහිල්ලා? අපි electricity board එකට තමයි check එක දෙන්නේ. check එක දීපුවාම electricity board එක ගිහිල්ලා ඒගොල්ලොන්ගේ මොකක් හරි account එකකට දාගන්නවා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා bank එකට ගිහපුවාම බැංකුව අපි දීපු check එකට ගෙවනවා. So when the bank pays for our check, they will debit our account. So අපි check කියලා 10000 අපේ current account එකට debit කරනවා. පැහැදිලි නේද? හරි. එතකොට අපි deposit කරන අපි අපේ cash account එකට debit කරනවා අපිට deposits ලැබෙනකොට. එතකොට අපි ඒක bank එකේ deposit කරපුවාම බැංකුව අපේ current account එකට credit කරනවා. අපි payments කරනකොට cash book එක credit කරනවා. ඒ payments වලට අදාළ checks ටික bank එකට present වුණාම bank එක අපේ current account එක debit කරලා ගෙවනවා. නේද? දැන් මෙතන චූටි දෙයක් එනවනේ අපිට. මොකක්ද? අපි deposit කරන අපි debit කරන හැම transaction එකක්ම bank එක credit කරනවානේ. එතකොට අපි payments කරපුවාම cash account එක credit කරනවා. ඒ payments බැංකුව ඒ payments වලට ගෙවනකොට බැංකුව අපේ current account එක debit කරනවා. දැන් එහෙම බලනකොට at the end of the period, if we are comparing these two accounts in our accounts and in the bank's accounts, balances සමාන වෙන්න ඕනේ නේද?
අපි අපේ account එක tally කරොත් එහෙම we are having a debit balance of 15,000 නේ. And if bank tally this account, bank will have 15,000 credit balance. නේද? ඒ කියන්නේ අපි ගාව තියෙනවා cash 15,000 and the bank has a liability to pay 15,000 for us. නේද? එතකොට අපි අපේ cash book එකේ debit column එකයි bank එකේ credit column එකයි සමානයිනේ. හරි නේද? business එකේ cash book එකේ debit column එකයි bank එකේ current account එකේ credit column එකයි දෙකම සමානයි. එතකොට business එකේ cash book එකේ credit column එකයි bank එකේ current account එකේ debit column එකයි සමානයි. හරිනේ? ඒ කියන්නේ අපි deposit කරපු ඔක්කොම ටික බැංකුව deposit කරනවා අපි ගෙවපු ඔක්කොම ටික ඔක්කොම checks වලට බැංකුව ගෙවලා නම් business එකේ cash book එකේ balance එකයි බැංකුවේ current account එකේ balance එකයි සමාන වෙන්න ඕනේ. ඒක තමයි theory එක. Any clarifications? කුසල්ය? clear? ඉතින් ඕකේ නේද? හරි. ඔළුව හරි බලන්න. හරි. එතකොට at the end of the period, what bank does is they will send us a bank statement. What? They will send us a bank statement. Bank statement. Bank statement කියවන at the end of the period. month end එකක් කියවනවා month එක ඉවර වෙලා bank එක අපිට statement එකක් කියනවා. මේ bank statement එකේ තියෙන්නේ ඒකේ තියෙන්නේ මෙන්න මේ current account එකේ details ටික. මේකේ තියෙනවා statement එකේ debit column එකේ මොනවද තියෙන්නේ credit column එකේ මොනවද තියෙන්නේ කියලා bank statement එක අපිට තියෙනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා bank statement නේ? දැකලා තියෙනවා. එතකොට මේ bank statement එක අපිට ආපුවාම අපි as accountant we do check what cash account එකේ balance එකයි bank statement එකේ තියෙන balance එකයි compare කරලා බලනවා whether it's tallying or not. දෙකම සමාන වෙන්න ඕනේ නේද? rationally දෙකම සමාන වෙන්න ඕනේ. ඇයි? අපි deposit කරපු ඔක්කොම බැංකුව deposit කරගෙන නම් අපි ගෙවපු ඔක්කොටම බැංකුව ගෙවලා නම් account දෙකේම balance එක සමාන වෙන්න ඕනේ. නේද? දෙකේම account එක දෙකේම balance සමාන වෙන්න ඕනේ. එතකොට සමාන වෙනව නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ නේද? අපිට doubt එකක් නැහැනේ. bank statement එකේ තියෙන balance එකයි cash book එකේ balance එකයි සමානයි. එතකොට then we are verified that what අපි deposit කරපු ඔක්කොම බැංකුව deposit කරගෙන ය අපි ගෙවපු ඔක්කොම බැංකුව ගෙවලා ආය කියලා අපිට confirm නේ. අපිට confirm එතකොට. හැබැයි there are some instances where the bank account balance does not tally with the cash book balance. එතකොට මේ bank statement එකේ තියෙන balance එකයි cash book එකේ balance එකයි සමාන නොවන instances තියෙනවා. සමාන වෙන්නේ නැහැ සමහර වෙලාවල් වලට. එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා. අපිට accountant කෙනෙක් විදිහට ඔන්න මට ප්‍රශ්නයක් වෙනවා. business එකේ cash book එකේ තියෙන balance එකයි bank එකේ තියෙන balance එකයි tally වෙන්නේ නැහැ. එතකොට මට පොඩි doubt එකක් එනවා. නේ? කවුරු හරි වංචා කරලාද? මොකක් හරි fraud එකක් ගිහිල්ලා තියෙනවද නේද? නැත්නම් බැංකුව වරද්දලා තියෙනවද? නැත්නම් අපි නොදන්න payment එකක් බැංකුව කරලා තියෙනවද නේ? බැංකුව මොන හරි charges collect කරගෙන තියෙනවද? Then we have to check. As account we have to check. නේද? අන්න දැන් මම share එනවා. දැන් මේ share කරලා තියෙනවනේ මම මේ screen එක නේද? share කරලා තියෙන screen එකේ බලන්නකෝ. මෙන්න මෙතන කියනවා the balance of bank statement as at 31st March 2021 does not agree with the cash book balance and the following reasons have been revealed by the accountant. ඔන්න cash book එකේ balance එකයි
බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එකයි ටැලි වෙන්නේ නැහැ. ඔන්න ඇකවුන්ටන්ට් ප්‍රශ්නයක් එතකොට. එතකොට එයා මොකද කරන්නේ? එයා බලනවා මොකක්ද මේ වෙනසට හේතු. අන්න එහෙම හොයාගත් හේතු ටිකක් තමයි අපිට මේ ගානේ මේ දීලා තියෙන්නේ. හේතු තියෙනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8ක් තියෙනවා හේතු. එතකොට කෑෂ් බුක් එකේ බැලන්ස් එකයි බැංක් ස්ටේට්මන්ට් එකේ බැලන්ස් එකයි සමාන වෙන්නේ නැති හේතු 8ක් මෙයා රිවීල් කරගෙන තියෙනවා. හොයාගෙන තියෙනවා. හරි. අපි කතා කරමු මෙහෙම. හිතන්නකෝ බැංක් චාර්ජස් අඩු කරගන්නවා රුපීස් හිතන්නකෝ 5000 කියලා. sorry not ready comes here. bank charges rupees 2000. ඔන්න bank charges කියලා අඩු කරගෙන 2000. අපි අඩු කරගෙනද bank charges කියන්නේ අපිට මොකක්ද? අපිට expenditure එකක් නේද? bank charges කියන්නේ අපිට expenditure එකක්. හැබැයි අපි තාම cash book එකේ ඒක රෙකෝඩ් කරලාද? නැහැ. අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ බැංකුව bank charges අඩු කරගෙනද කියලා. කවදද අපි දන්නේ? අපි දන්නේ මේ bank statement එක ඇවිල්ලා bank statement එක check කරනකොට තමයි දන්නේ බැංකුව රුපියල් 2000ක් bank charges විදිහට අඩු කරගෙන කියලා. එතකොට ඒ වෙනකොට අපි තාම අපේ cash book එකෙන් bank charges කියලා ගෙවලා නැහැ. එතකොට bank charges හින්දා මොකද වෙන්නේ? statement එකේ balance එකයි cash book එකේ balance එකයි සමාන වෙනවද? සමාන වෙන්නේ නැහැ. නේද? සමහර වෙලාවට තියෙන්න පුළුවන් බැංක් එක ස්ටෑන්ඩින් ඕඩර්ස් වලට ගෙවනවා. අපි ස්ටෑන්ඩින් ඕඩර් එකක් තියලා තියෙනවා හිතන්නකෝ for ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එක ගෙවන්න කියලා ෆර්ම් බැංක් එකට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දීලා තියෙනවා. so bank will pay on the specific date. අපි කියලා තියෙන date එකට බැංක් එක pay කරනවා. එතකොට මේ 5000 එක ස්ටෑන්ඩින් ඕඩර් එකකින් බැංකුව ගෙවපු එකක්. එතකොට අපි දන්නේ මේක බැංක් ස්ටේට්මන්ට් එක එනකොට විතරයි. එතකොට මේකත් මේ වෙනසට හේතුවක් නේද? හරි. එතකොට සමහර ඒවා තියෙනවා හිතන්නකෝ උදාහරණයක් විදිහට අපි ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට 10000 ගෙවුවා. චෙක් එකකින් ගෙවන්නේ නේ. 10000 ගෙවනවා. ඒ ගෙවන වෙලාවෙම අපි කෑෂ් බුක් එක ක්‍රෙඩිට් කරනවා. කෑෂ් බුක් එක ක්‍රෙඩිට් කරලා අපි ඩෙබිට් කරනවා CB account එක. ඊළඟ ඉලෙක්ට්‍රිසිටි බිල් CB expense account එක අපි ඩෙබිට් කරනවා 10000 කියලා. ඔන්න අපි ඩබල් එන්ට්‍රි දැම්මා. දාලා අපි චෙක් එකකින් මේක ඉෂු කරන්නේ. එතකොට මේ චෙක් එක විදුලි බල බණ්ඩාරයට ගිහිල්ලා ඒගොල්ලොන්ගේ රෙකෝඩ්ස් වල අප්ඩේට් වෙලා සමහර ලාවට දවස් සතියක් විතර පරක් කියලා තමයි බැංක් එකට ප්‍රසන්ට් වෙන්නේ. නේද? ඒ අතරේ ස්ටේට්මන්ට් එක ජෙනරේට් වෙනවා. ස්ටේට්මන්ට් එක ජෙනරේට් කරන වෙලාවට තාම අර 10000 චෙක් එක බැංක් එකට ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මෙන්න මෙයා බැංකුව තාම මේ 10000 ගෙවලා නැහැ නේද? තාම ගෙවලා නැහැ. එතකොට අන්න ඒවට අපි කියනවා issued not presented checks. Issued but not presented checks. හරිනේ. අපි issue කරනවා when we are issuing we will credit our cash account and debit the expense account. එතකොට මේ චෙක් එක බැංක් එකට ප්‍රසන්ට් වෙලා නැත්නම් තාම ගෙවන්න. තාම පෙන්ඩින්. නේද? තාම පෙන්ඩින්. එතකොට බැංක් එක තාම ගෙවලා නැහැ. ඒතර බැංකුව ගෙවලා නැහැ කියන්නේ බැංකුවේ අපිට විදිහේ බැලන්ස් එකක් පෙන්නනවා එතකොට නේ. දැන් අපි හිතන්නකෝ දැන් අපිට 25000 තියෙනවා අපි ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවනවා 10000. එතකොට අපේ කෑෂ් බුක් එකේ බැලන්ස් එක 15000 වලට අඩු වෙනවා. එතකොට අපි ඩිපොසිට් කරා බැංක් එකේ 25000. එතකොට තාම බැංක් එක මේ 10000 ගෙවලා නැහැනේ. ගෙවලා නැති හින්දා තාම බැංකුවේ රුපියල් 25000 ඒ විදිහම තියෙනවා. පැහැදිලි නේද? පැහැදිලි? මට ඒක තේරුණාද නැද්ද කියලා කියන්න? ඔව් සර්. තේරුණා සර්. කුසල් කොහමද? තේරුණා සර්. හරි. හරි. එතකොට
සමහර වෙලාවල් තියෙනවා මෙහෙම දේවල් වෙන්න පුළුවන්. හිතන්නකෝ අපි චෙක් එකක් ඩිපොසිට් කරනවා. අපිට ලැබෙනවා B කියලා කෙනෙක්ගෙන් අපේ ඩේටා කෙනෙක්ගෙන් චෙක් එකක්. ඩේටා කෙනෙක්ගෙන් අපිට චෙක් එකක් ලැබෙනවා. ලැබෙනකොට අපි කෑෂ් බුක් එක අපි ඩෙබිට් කරනවා චෙක් ඩේටා කියලා. ඩේටා කියලා චෙක් amount එකක් හම්බ වෙනවා 30000. අපි කෑෂ් බුක් එක ඩෙබිට් කරා ඩේටා එක account එක ක්‍රෙඩිට් කරා. ඔන්න ඩබල් එන්ට්‍රිය දාලා තියෙන්නේ. එතකොට මේ චෙක් එක ගිහිල්ලා අපි බැංක් එකේ ඩිපොසිට් කරනවා. බැංක් එකේ ඩිපොසිට් කරපුවාම චෙක් ඩිපොසිට් එකක් විදිහට බැංකුවට ඩිපොසිට් කරපුවාම බැංකුව මේ චෙක් එක යවනවා රියලයිසේෂන් වලට ක්ලියරින් වලට යවනවා. මොකද අපි චෙක් එකක් ඩිපොසිට් කරපු ගමන්ම අපේ account එක ක්‍රෙඩිට් කරලා දෙන්නේ නැහැ බැංක් එක. They will take some time. Normally 1 day, 1 or 2 days to get the clearance from the paying bank. නේද? paying bank එකෙන් clearance ගන්නකම් check එක ගෙවනවද නැද්ද කියලා ඒගොල්ලෝ අපේ account එක credit කරන්නේ නැහැ. නේද? අන්න. හැබැයි අපි debit කරගත්තා cash book එක but bank has not credited the amount. අන්න ඒ වගේ වෙලාවටත් මේ balance එක සමාන වෙන්නේ නැහැ. එතකොට මොනවද ඒ? deposited but not realized. Deposited but not realized checks තියෙන්න පුළුවන් මේ month end එක වෙනකොට. නේද? මෙන්න මේ වගේ instances නිසා මේ වගේ example නිසා cash book එකේ balance එකයි bank statement එකේ balance එකයි tally වෙන්නේ නැහැ. cash book එකේ balance එකයි bank statement එකේ balance එකයි tally වෙන්නේ නැහැ. නේද? අන්න ඒ වගේ වෙලාවට අපි හොයා ගන්නවා මේ දෙක අතර මේ වෙනසට බලපාන හේතු හොයා ගන්න ඕනේ. හේතු හොයා ගන්න. අපිට example අපිට exam එකේදී අපිට දෙන question එකේ එහෙම හේතු හොයලා දෙන්නේ. නේද? අපිට හොයන්න ඉන්නේ නැහැ. හොයලා දෙන්නේ. එතකොට ඒ හේතු ටික දැන් අපි account වල විදිහට හොයා ගන්න ඕනේ. හොයාගෙන අපිට verify කරගන්න ඕනි අපි මේ හොයාගත්ත හේතු විතරමද මේ වෙනසට බලපාන්නේ කියලා. At the end of the period when bank statement receive අපි compare කරනවා cash book එකේ balance එකයි bank statement එකේ balance එකයි tally ද කියලා. tally වෙනවා නම් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට doubt එකක් නැහැ. හැබැයි tally වෙන්නේ නැත්නම් අපිට doubt එකක් තියෙනවා. ඇයි? සමහර ලාවට මොකක් හරි වැරද්දක් වෙලා තියෙන්න පුළුවන්. fraud එකක් වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒක නිසා we do compare. අපි compare කරනවා. compare කරලා we find the reasons for the difference. ඒ difference එකට reasons හොයා ගන්නවා. reasons අපි list එකක් හදා ගන්නවා. 1 2 3 කියලා දා ගන්නවා. එතකොට after listing all the revealed differences reasons accountant කෙනෙක් විදියට we have to get verified that these are the reasons for the difference කියලා. මේ හේතු විතරමයි මේ වෙනසට බලපාන්නේ කියලා අපිට confirm කරගන්න ඕනේ. අන්න ඒ confirm කරගන්න තමයි අපි bank reconciliation statement කියලා statement එකක් හදනවා. මේක account එකක් නෙවෙයි. This is not an account. මේක statement එකක් විතරයි. statement එකක් විතරයි. පැහැදිලිද? Any more clarifications? No need. No need, eh? No need. හරි. අපි comparison එකක් කරනකොට මොකද කරන්නේ? අපි comparison එකක් කරනකොට මොකද්ද කරන්නේ? හිතන්නකෝ මගේ right hand එක තියෙනවා left hand එක තියෙනවා. එතකොට මේ දෙක compare කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? මේ දෙක අතර වෙනස්කම් බලන්න ඕනේ. එකින් එක බලන්න වෙනවනේ. ඇඟිල්ලෙන් ඇඟිල්ල බලන්න වෙනවා. නියපොත්තෙන් නියපොත්ත බලන්න වෙනවා නේද? අල්ලේ තියෙන රේඛාවල වෙනස්කම් බලන්න වෙනවනේ. එහෙමනේ අපි බලන්නේ. අන්න ඒක තමයි. reconciliation එකෙත් කරන්නේ ඒක තමයි. මොකක්ද බලන්නේ? අපි බලනවා cash book එකේ cash account එකේ debit column එකේ තියෙන හැම එකක්ම credit
ක්‍රෙඩිට් කොලම් එකේ බැංක් එකේ ක්‍රෙඩිට් කොලම් එකේ තියෙනවද කියලා බලනවා. ඔන්න අපි රිකන්සිලියේෂන් එකක් කරනකොට බලන දේවල්. කෑෂ් account එකේ ඩෙබිට් කොලම් එකේ තියෙන හැම දෙයක්ම බැංක් එකේ ක්‍රෙඩිට් වෙලාද කියලා බලනවා අපි. ඒ වගේමයි කෑෂ් බුක් එකේ ක්‍රෙඩිට් කොලම් එකේ තියෙන හැම එකක්ම බැංක් එකේ අපේ account එකේ ඩෙබිට් කොලම් එකේ තියෙනවද කියලා බලනවා. ඔන්න කම්පෙයාර් කරලා බලනවා අපි. කම්පෙයාර් කරලා බලලා අපි හොයාගන්නවා හේතු ටිකක්. හේතු ටික හොයාගෙන ඒ හේතු විතරමයි මේ වෙනසට බලපාන්නේ කියලා කන්ෆර්ම් කරගන්න අපි හදනවා ස්ටේට්මන්ට් එකක්. අපි ඒකට කියනවා බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් කියලා. පැහැදිලිද කතාව? අපි කොහොමද කම්පෙයාර් කරන්නේ මම ආයෙ කියන්නම්. කෑෂ් account එකේ ඩෙබිට් කොලම් එකයි බැංක් එකේ බැංක් ස්ටේට්මන්ට් එකේ ක්‍රෙඩිට් කොලම් එකයි කම්පෙයාර් කරනවා. ඊට පස්සේ කෑෂ් බුක් එකේ ක්‍රෙඩිට් කොලම් එකයි බැංක් ස්ටේට්මන්ට් එකේ ඩෙබිට් කොලම් එකයි කම්පෙයාර් කරනවා. මේ කම්පෙයාර් කරලා ඉවරලා මේ වෙනස්කම් මේ වෙනසට හේතු හොයා ගන්නවා අපි. හොයාගෙන ඒ හේතු විතරමයි මේ වෙනසට බලපාන්නේ කියලා කන්ෆර්ම් කරගන්න අපි හදනවා ස්ටේට්මන්ට් එකක්. අපි ඒකට කියනවා බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් කියලා BRS. පැහැදිලි නේද? හරි. දැන් අපි බලමු කොහොමද අපි මේ වැඩේ කරන්න කියලා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒතර අපි මේ කතා කරපු විදිහට මේ වෙනසට බලපාන හේතු මොනවද කියලා අපි නිකන් ලියමු ඉස්සරහම බලන්න. අපි එකක් ගමුකෝ. අපිට තියෙන්න පුළුවන් මොනවද? deposited but not realized checks තියෙන්න පුළුවන් නේ. තාම realize අපි deposit කරා but realize වෙලා නැහැ තාම. ඒකත් මේ වෙනසට බලපාන්න පුළුවන්. තව තියෙන්න පුළුවන් මොනවද? issued අපි issue කරනවා issued but not presented. තාම payments වලට present වෙලා නැහැ බැංක් එකට. deposit issued but not presented checks තියෙනවා. තව තියෙන්න පුළුවන් බැංක් එක standing orders වලට ගෙවලා තියෙන්න පුළුවන්. නේද? standing order payments. standing order payments තියෙන්න පුළුවන්. තව තියෙන්න පුළුවන් මොනවද? bank charges අරන් අඩු වෙලා තියෙන්න පුළුවන් නේ. bank charges අඩු වෙලා තියෙන්න පුළුවන්. තව තියෙන්න පුළුවන් මොනවද? අපි කියනවා direct deposits තියනවා කියලා. අපේ debtorsලා ඉන්නවා ඒගොල්ලෝ directly අපේ bank එකට cash deposit කරන්න පුළුවන්. direct deposits තියෙන්න පුළුවන්. direct deposits. තව මොනවද තියෙන්න පුළුවන්? සමහරලාට බැංකුවටත් වරදින්න පුළුවන් නේද? errors in bank. errors with bank. බැංකුවටත් වරදින්න පුළුවන්. ඒ වගේමයි අපිටත් වරදින්න පුළුවන් නේද? errors in cash book. ඔන්න ඔය වගේ තව තියෙන්න පුළුවන්. හොඳේ තව තියෙන්න පුළුවන්. මේ වගේ හේතු නිසා cash book එකේ balance එකයි bank statement එකේ balance එකයි tally වෙන්නේ නැහැ. හරි. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේ හේතු විතරමයි මේ වෙනසට බලපාන්නේ කියලා කන්ෆර්ම් කරගන්න අපි හදනවා bank reconciliation statement එකක්. හරි. මේක account එකක් නෙවෙයි මේක statement එකක්. reconciliation statement එකක්. හරි. අපි දැන් ඔන්න මම erase කරනවා.
කොහොමද කරන්නේ? ස්ටේට්මන්ට් එකක් අපි මෙන්න මේ ෆෝමැට් එකට සාමාන්‍යයෙන් ගන්නේ කොලම්ස් දෙකක් ගන්නවා. කොලම්ස් දෙකක් ගන්නවා. අපි බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් කියලා ලියනවා උඩින්. සෝරි මම ඊට කලින් මෙහෙම දෙයක් කියන්නම්. බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් එක හදන ක්‍රම දෙකක් තියෙනවා. මේක හදන ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපි කියනවා by using adjusted cash book balance. By using adjusted cash book balance. දෙවෙනි එක by not using adjusted cash book balance. adjusted cash book balance එක පාවිච්චි කරලා හදනවා bank reconciliation එක. අනිත් එක cash book balance එක පාවිච්චි නොකර හදනවා. ඔය දෙක තමයි ක්‍රම දෙක. By using adjusted cash book balance, by not using adjusted cash book balance. හරි. අපි දැන් කතා කරනවා පළවෙනි ක්‍රමය. පළවෙනි ක්‍රමයට තමයි ඔයගොල්ලෝගේ එක්සෑම් එකේදී හැම එකක්ම අහලා තියෙන්නේ පළවෙනි ක්‍රමයට by using adjusted cash book balance. එතකොට මෙතනදී අපිට ඕනි වෙනවා bank reconciliation statement එක හදන්න කලින් adjusted cash book balance එක හොයාගෙන ඉන්න වෙනවනේ. ඇයි? bank reconciliation statement එක හදන්නේ adjusted cash book එකේ balance එක අරගෙන. එතකොට එහෙනම් BRS එක හදන්න කලින් adjusted cash book balance එක හොයාගෙන ඉන්න ඕනේ. එහෙනම් අපි හොයාගන්නවා adjusted cash book balance. adjusted cash book. ඊට පස්සේ තමයි අපි හදන්නේ bank reconciliation statement එක. bank reconciliation statement එක. මේකේ උඩට අපි ගන්නවා balance as per adjusted cash book. balance as per adjusted cash book. ඒක උඩට ගන්නවා. අපි තාම දන්නේ නැහැ. අපි මේක මෙතනින් හොයා ගන්නවා. මෙතනින් හොයාගෙන balance එක ඒ balance එක තමයි මෙතෙන්ට දාන්නේ. මෙතනින් balance එක හොයාගෙන ඒක දානවා මෙතෙන්ට. adjusted cash book එකේ balance එක හොයාගෙන ඒක මෙතෙන්ට දාන එක තමයි කරන්නේ. මෙන්න මෙතෙන්ට එන්නේ. මම එතකන් දැනගෙන මෙතන කතර දෙකක් දාන්නම්කෝ. එතෙන්ට තමයි balance එක දාන්නේ. හරි. ඊට පස්සේ මේ එන balance එකට අපි සමහර දේවල් ඇඩ් කරනවා. සමහර දේවල් ඩිඩක්ට් කරනවා. දැන් අපි මේ එක්සාම්පල් එක හදමු බලන්න. මම හදනවා ඔයගොල්ලෝ බලාගෙන ඉන්න පුරුදු වෙන්න.
ඔයගොල්ලොත් පොතේ හදා ගන්නවා නම් හදා ගන්න. මේක 2021 පේපර් එක නේද? 2021 එක්සෑම් එකේ පේපර් එකේ question number 2 අපි question number 2 මුලින් ඉඳන් යමු බලන්න. හරි. අපි මේ ඒකට උත්තරේ මම කියනවා තව ටික වෙලාවකින් B. අපි යමු B. Cash book of Amaya and Bhagya Limited has reported a favorable balance. Cash book එකේ favorable balance එකක් තියෙනවා කියලා කියන්නේ debit balance එකක් තියෙනවා නන්නේ. debit balance එකක් තියෙනවා නම් favorable balance එකක්ලු තියෙන්නේ March 31st වලට. A summary of cash book for the month of March 2021 has been provided as follows. අපිට summary එකක් දීලා තියෙනවා. Opening balance එක තියෙනවා 2,750,000. Total receipts තියෙනවා 3,560,000. Total payments are there for 2,500,000 and having a balance of month end balance of 3,810,000 තියෙනවා නේද? Cash book එකේ 3,810,000 තියෙනවා. එතකොට අපිට කියනවා the balance of bank statement as at 31st March does not agree with the cash book balance. ඒ කියන්නේ bank statement එකේ balance එක 3,810,000 නෙවෙයි නේද? අපි දන්නේ නැහැ අපිට කියලා නැහැ ඒකනේ. 3,810,000 නෙවෙයි. වෙනස් මොකක් හරි balance එකක් තියෙන්නේ. එතකොට ඒකට හේතු අපිට දීලා තියෙනවා. Following charges and payments have not been recorded in the cash book. Bank charges 11,750. Bank charges bank එක අඩු කරගන්නවනේ. හැබැයි අපි මේක දැනගන්නේ bank statement එක එන දවසට නේද? ඒතර ඒ එනකොට තමයි අපි දන්නේ. එතකන් අපි bank charges ගෙවලා නැහැ. අනික bank loan interest charges. bank එක අපේ loan එකේ interest එක අඩු කරගෙන තියෙනවා. අපි ඒක දන්නේ bank statement එකෙන් එනකොට. එතක අපි දන්නේ නැහැ. ඒතර ඒකත් මේ වෙනසට හේතුවක් නේද? හරි. එතකොට අපිට කියනවා මොකක්ද? අපෙන් ඉල්ලන්නේ මොකක්ද? Adjusted cash book of Amaya and Bhagya Limited for the month of March. Adjusted cash book එක කියලා කියන්නේ දැනට තියෙන cash book එකේ balance එක adjust කරන්න කියලානේ කියන්නේ. ඒ කියන්නේ මොනවද adjust කරන්න ඕනේ? cash book එකට දාලා නැති ඒවා නැත්නම් අපි හිතමු debit වෙලා නැති ඒවා debit කරන්න ඕනේ, credit වෙලා නැති ඒවා credit කරන්න ඕනේ. adjust කරනවා කියන්නේ ඒක නේද? එතකොට දැනට තියෙනවා 3,810,000. මම 1000 මිලියන් නම්කෝ 3,810ක brought forward balance එකක් තියෙනවා. හැබැයි මේක adjust වෙන්න ඕනේ. මේ balance එක adjust වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට debit වෙලා නැති ඒවා debit කරලා credit වෙලා නැති ඒවා credit කරලා මේක අපි adjust කරනවා. ඒක තමයි adjusted cash book එක කියලා කියන්නේ නේ. එතකොට මේ opening balance එක තියෙනවානේ. දැන් පළවෙනි reason එක ගන්නකො. පළවෙනි reason එකේ කියන්නේ මොකක්ද? bank charges ගෙවලා තියෙනවා 11,750. බැංකුව අඩු කරගෙන bank charges. හැබැයි තාම අපි අඩු කරලා නැහැ නේද? අඩු කරලා නැති නිසා අපි අඩු කරනවා bank charges. bank charges කියලා අඩු කරනවා 11,750. 11.75 නේ 11.75 අඩු කරනවා. අඩු කරලා අපි bank charges කියන expenditure account එක bank charges කියන expenditure account එක debit කරනවා 11.75. cash book එක credit කරා ඔන්න අපි pay කරා අපි expenditure එකත් record කරා. තේරුණාද? ඊට පස්සේ bank loan interest charges 33.125. 33.125. 125. ඒකත් මොකද්ද bank loan interest. bank loan interest account එක අපි debit කරනවා bank loan interest 33.125 විදියට. අපි දැන් cash book එක adjust කරගෙන යන්නේ. adjust කරනවා කියලා මොකද්ද අපි කරන්නේ? debit වෙලා නැති ඒවා debit කරනවා cash book එකට. credit වෙලා නැති ඒවා credit කරනවා නේද? හරි. එතකොට පළවෙනි reason එක අපි rectify කරා.
adjust කරා. දෙවෙනි එකේ කියන මොකක්ද? A debtor has deposited 250,000 into the bank account. අන්න direct deposit එකක් නේද? debtor කෙනෙක් directly bank එකට ගිහිල්ලා අපේ account එකට සල්ලි දාලා. direct deposit එකක්. එතකොට no record has been made in the cash book in this regard. එතකොට debtor කෙනෙක් ගිහිල්ලා ඉවරලා අපේ bank account එකට සල්ලි දාලා තිනවා. එහෙනම් අපි ඒක දන්නේ bank statement එක එනකොට. ඒ නිසා debtor කෙනෙක්ගෙන් සල්ලි debtor කෙනෙක් අපිට සල්ලි දීපුවම මොකද කරන්න ඕනි? cash book එක debit කරලා debtor account එක credit කරන්න ඕනේ නේද? හරි. අපි වැඩේ කරමු. debtor අපිට 250 ආය වෙනවා. අපි debtor ගේ account එක credit කරනවා 250. cash book එක adjust වෙන්න ඕනේ ඒවා විතරයි අපි ගන්න හොඳේ. cash book එක adjust කරන එක විතරයි කරන්නේ. හරි. අපි දෙවෙනි reason එකක් දාලා ඉවරයි. මේ කරන part එක අපි double entry system පාවිච්චි කරලා තමයි කරන්නේ හොඳේ. double entry system එක පාවිච්චි කරලා තමයි කරන්නේ. හරි. තුන්වෙනි එක. A check issued for staff salary. And a check issued for staff salary 350 has erroneously been recorded twice in the cash book. This has correctly recorded in the bank statement. බැංකුව හරි. හැබැයි මේක cash book එක වැරදි නේද? අපි salary ගෙවපු 350,000 cash book එක දෙපාරක් credit කරලා නේද? අපි salary ගෙවනකොට කොහොමද අපි කරන්නේ? අපි cash book එක credit කරලා salary account එක debit කරනවා. අපි salary account එක debit කරනවා 350 cash book එක credit කරනවා 350. හැබැයි මොකක්ද වෙලා තියෙන්නේ? 350 duplicate වෙලා නේ. 350,000 duplicate වෙලා. එහෙනම් මොකද කරන්න ඕනේ? දෙපාරක් credit කරන නිසා අපි එකපාරක් reverse කරන්න ඕනේ. 350 අපි debit කරනවා cash book එක salary කියලා. duplicate වෙලා තිබුණු payment එක අපි reverse කරා. credit කරලා තිබ්බේ නේද? ඒ නිසා අපි එක entry එකක් reverse කරනවා. එක payment එකක් reverse කරනවා. reverse කරලා salary account එක credit කරනවා 350. Any clarifications පුතා? No need. සර් අපි clarifications මොකද ඕනද? සර් පොඩි ක්වෙස්චන් එකක් තියෙනවා. කියන්න. සර් අපි සැලරි එක ක්‍රෙඩිට් කරන්නේ නැද්ද සර් 350,000 and ඩෙබිට් එකට 350,000 දෙකම දාන්නේ නැද්ද සර් නැත්නම් ඩෙබිට් එකට විතරයි? දැන් අපි 350,000 duplicate වෙලානේ තියෙන්නේ නේද? අපි salary ගෙවනකොට cash book එක credit කරලා salary account එක debit කරනවා. එතකොට දැන් මේ duplicate වෙලා තියෙන එක reverse කරන්න එපා එකක්. අපි reverse කරනකොට මොකද්ද කරන්න ඕනේ? cash book එක debit කරලා salary account එක credit කරනවා. එහෙම කරන්න ඕනේ. හරිද? debit credit දෙකම යන්න ඕනේ. හැබැයි අපිට මේ pass paper එකේ අපිට ගානට උත්තරේ ලියනකොට මේ ledger accounts අවශ්‍ය වෙන්නේ නැහැ. ඉල්ලන්නේ නැහැනේ අපෙන් නේද? ඒවා අපෙන් ඉල්ලන්නේ නැහැ. අපෙන් ඉල්ලන්නේ නැති නිසා අපි ඒව දාන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට වෙලාවත් ඕනේනේ. වෙලාවත් ඉතුරු කරගන්න ඕන නිසා ඉල්ලලා නැති නිසා මේ ledger accounts අපි දාන්න ඕනේ නැහැ. හරිද? දාන්න ඕනේ. හැබැයි ඔයා දැනගෙන ඉන්න ඕනේ මේකේ double entry එක යනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. නැත්තම් ඔයාලට තේරෙන්නේ නැති වෙනවා. හරි? හරි. එතකොට ඔන්න තුන්වෙනි reason එකත් අපි ඉවරයි. හතරවෙනි එකේ කියන මොනවද? Following checks have deposited on 31st March but they have not yet been realized. Deposited but not realized checks තියෙනවා තුනක් තියෙනවා නේද? අපි deposit කරා නම් cash book එකේ අපි record එක දාලා ඉවරයි නේද? දාලා ඉවරයිනේ. අපි deposit කරනකොට bank cash book එක debit කරනවා. debit කරලා ඉවරයි. තාම realized වෙලා නැති නිසා බැංකුවට අවිල්ලා නැහැ නේද? එච්චරනේ වෙලා තියෙන්නේ. එහෙනම් මේක cash book එක adjust වෙන්න ඕනේද මේකට? නෑ. cash book එකේ record එක ගිහිල්ලා ඉවරයි. අපි අන්න ඒක නිසා ඒවා වෙනම පැත්තකින් ලියා ගන්නවා. අපි වෙනම note එකක් හරි දා ගන්නවා. අපි passbook paper එකේ මොකක් හරි note එකක් හරි දා ගන්නවා. මොකද ඒවා cash book එකට එන්නේ නැහැ.
කෑෂ් බුක් එකට එන්නේ නැති අනිත් හැම එකක්ම BRS එකට එනවා. හරිද? මම දැනට ඔයාලට තේරෙන නිසා මම දානවා මේකට ආවේ නැති ඒවා මොනවද තියෙන්නේ? deposited but not realized checks එනවා. DNR. deposited not realized. නේද? එහෙම checks තුනක් තියෙනවා අපිට. මම ඒක පොඩි note එකක් දා ගන්නවා අපිට. පස්සේ මේක හදන වෙලාවට ගන්න ඕනේ නිසා. BRS එක හදන වෙලාවට ගන්න ඕන නිසා පොඩි note එකක් දා ගන්නවා. ඕන නම් අපිට පුළුවන් මම මේ නීචීලේ ඔයගොල්ලන්ට උගන්වන නිසායි මම මෙහෙම කරන්නේ. මේ වෙලාවෙම මේකත් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. එහෙම කරන්න ගියොත් ඔයාලට තේරෙන්නේ නැති වෙයි කියලා මම හිතන නිසායි දැනට අපි පොඩි note එකක් දාගෙන තියාගමු කියලා කිව්වේ. ඔයා තව ගණන් 4ක් 5ක් හදනකොට ඔයාලට මේ දෙකම එකපාර කරගෙන යන්න පුළුවන් මට්ටමට එනවා. හරි? අපි දැනට ඉගෙන ගන්න නිසා මම ඔන්න වෙනම තිබ්බා එක පස්සේ අපි මේකට දාගමු. හරි. එහෙනම් හතරවෙනි එක අපිට කෑෂ් බුක් එකට එන්නේ නැත. පස්වෙනි එක බලන්න. check issued to a creditor for rupees 125,000 has not been presented for payment. And issued not realized not presented නේ. එතන ඒක එනවද කෑෂ් බුක් එකට? අපි ඉෂුව කරනකොට කෑෂ් බුක් එක ක්‍රෙඩිට් කරලා තියෙන්නේ නේ. එහෙනම් ඒකෙන්නෙත් නෑ කෑෂ් බුක් එකෙත් නේද? එහෙනම් අපි ඒකත් වෙනම ලියාගමු. මොකක්ද? issued but not presented නේද? INP. issued not presented check එකකුත් අපිට තියෙනවා. ඒක කීවෙනි එකද තියෙන්නේ? 125,000 නේද? මම 125 කියලා දාන්නම්කෝ. අතන ඒකත් කෑෂ් බුක් එකට එන්නේ නැහැ. අතන ඒකත් අපි highlight කරලා තියාගන්නවා. 6 වෙනි එක. Bank has erroneously credited 175,000 to Amaya Bhagya Limited's account. ඒතර බැංකුවට වැරදිලා බැංකුව අපේ account එකට 175,000 credit කරලා. එහෙනම් ඒක බැංකුවේ වැරද්දක් නේද? ඒක බැංකුවේ වැරද්දක්. එහෙනම් ඒක cash book එකේ adjust වෙන්න ඕනේද? නෑ. cash book එක adjust වෙන්න ඕනේ නෑ. බැංකුවේ වැරද්දක්. අන්න. එහෙනම් තව එකක් අපිට එනවා bank error කියලා එකක් එනවා නේද? bank error. ඒකත් cash book එකට එන්නේ නෑ. මම මෙතනින් මේ ලියන්නේ cash book එකට එන්නේ නැති ඒවා. හරි. ඊට පස්සේ 7 වෙනි එක. The bank statement indicates a check return 180,000 which was deposited on 28th March. No record over this transaction in the cash book. අන්න check deposit එක check return එකක් තියෙනවා. නේද? අපි deposit කරපු check එකක් return වෙලා. අපි deposit කරනකොට අපි cash book එක debit කරලානේ යවන්නේ නේ. අපි බැංක් එකේ deposit කරනකොට අපි cash book එක debit කරනවා. හැබැයි මේ deposit කරපු check එක return වුණාම cash book එක credit වෙන්න ඕනේ නේ. අපි deposit කරනකොට cash book එක debit කරා. හැබැයි ඒ deposit කරපු check එක return වෙනකොට cash book එක credit වෙන්න ඕනේ නේ. හැබැයි යන්න credit එකක දාලා නැහැ. credit එක දාලා නිසා අපි cash book එක දානවා check return කියලා. check return කියලා දානවා. කීයද amount එක? 180,000. 180,000. cash book එක credit කරා. අපි debit කරනවා කවුද? debtor credit debit කරනවා debtor. ඇයි debtor ගෙන් හම්බෙච්ච check එකක් නේ ඔකනේ. debtor ගෙන් ලැබිච්ච check එකක් නිසා debtor debit කරනවා. cash book එක credit කරනවා. අවසාන එක. Bank loan installment of 80,000 paid by bank under the standing order has not been recorded in the cash book. Bank loan එක ගෙවනවා 80,000. Bank has debited but we have not credited. So we have to credit that. Bank loan 80,000. Bank loan account එක debit කරනවා 80,000. Bank loan account එක debit කරනවා 80,000. හරි. දැන් ඔන්න අපිට දීලා තිබුණ වෙනස්කම් 8ක් දීලා තිබුණා. 8න් 3ක් තියෙනවා කෑෂ් බුක් එකට බලපාන්නේ නැති. කෑෂ් බුක් එකට ඇඩ්ජස්ට් කරන්න ඕන වෙන්නේ නැති 3ක් තියෙනවා. ඒ 3 ඇරෙන්න අපි අනිත් ඔක්කොම ටික කෑෂ් බුක් එක ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. නේද? දැන් කෑෂ් බුක් එකේ අපි බැලන්ස් එක බලන්න ඕනේ. කෑෂ් බුක් එක ටැලි කරන බලන්න. කෑෂ් බුක් එක ටැලි කරන්න බලන්න.
38යි 10යි. කෑෂ් බුක් එකේ ඩෙබිට් පැත්තෙන් බැලන්ස් එකක් කියනවා බැලන්ස් බ්‍රෝඩ් ෆෝර්වර්ඩ් කියලා කීයක්ද 4105 and cents 125 ඔන්න adjusted cash book එකේ බැලන්ස් එක මේ තමයි මේ එන්නේ adjusted cash book එකේ බැලන්ස් එක අන්න ඒ බැලන්ස් එක අපි දාගන්නවා බෑ BRS එකේ උඩටම 4105 cents 125 ඒක අපි දාගන්නවා BRS එක උඩටම balance as at balance as per adjusted cash book කියලා මෙතෙන්ද ගන්නවා notes ගන්න බලන්න හරිද හරිද හරි දැන් මම කතා කරන මේ කොටස තමයි වැදගත්ම හොඳට අහගන්න හොඳේ මේ කොටස හොඳට අහගන්න දැන් මේ අපි වෙනම තියාගත්තා අර වෙනස්කම් වලින් තුනක් ඒ කියන්නේ adjusted cash book එකට එන්නේ නැති තුනක් අපි තියාගත්තා පළවෙනි එක තමයි deposited not realized checks අපිට තුනක් දීලා තියෙනවා deposited not realized checks තුනක් දීලා තියෙනවා දැන් ඔන්න දැන් තමයි reconciliation එක කරන්නේ ඇත්තටම දැන් තමයි reconciliation එක කරන්නේ මොකක්ද reconcile කරන්නේ අපිට දීලා තියෙනවා adjusted cash book එකේ balance එක අපි මේ balance එක පාවිච්චි කරලා අපි බලනවා අපි යටට එන්නේ මේ යටට අවසානට bank statement balance as per bank statement අපි මේ adjusted cash book balance එකට මේ දීලා තියෙන reasons ටික adjust කරලා බලනවා මේ බලලා අපි යටට එනවා නම් bank statement එකට අනුව ශේෂය balance as per bank statement අපිට යටට එනවා නම් අපිට verify වෙනවා මේ වෙනසට බලපෑවි අපි මේ හොයාගත්ත reasons ටික විතරයි කියලා පැහැදිලිද හරි දැන් ඔන්න මම වැඩේ කරනවා චුට්ටක් බලා ගන්න පැහැදිලි නැතුනොත් ආය අහන්න deposited not realized deposited නම් මොකක්ද වෙන්නේ deposited නම් cash book එක debit කරලා not realized නම් බැංකුවට තාම credit වෙලා නැහැ කියලා නේද කියන්නේ deposited නිසා cash book එක debit කරලා but bank has not credited it yet නේද තාම realize වෙලා නැති නිසා තාම bank එක credit කරලා නැහැ අපි cash book එක debit කරා නම් cash book එකේ balance එක මේ වෙනකොට වැඩි bank එකේ balance එක අඩුයි නේ ඇයි තාම bank එක credit කරගන්නේ නැහැ නේ එතකොට cash book එකේ balance එක වැඩි bank එකේ balance එක අඩුයි තේරෙනවද මේ වෙනස තේරෙනවද හරි deposited but not realized
ඩිපෝසිටඩ් නම් කෑෂ් බුක් එක ඩෙබිට් කරලානේ. not realized නිසා බැංක් එක තාම ක්‍රෙඩිට් කරගෙන නැහනේ. ඒතර අපි කෑෂ් බුක් එක ඩෙබිට් කරලා නිසා බැංකුවට වඩා අපේ බැලන්ස් එක වැඩි. අපි ඩෙබිට් කරන නිසා බැංකුවට වඩා අපේ බැලන්ස් එක වැඩි. නේද? අපි මෙතන යටට ඉන්නේ බැංක් එකේ බැලන්ස් එක, මේ ඉන්නේ අපේ බැලන්ස් එක. එතකොට අපේ බැලන්ස් එක වැඩි, බැංකුවේ බැලන්ස් එක අඩුයි. නේද? අපි කරන්නේ මේ උඩට ඇවිල්ලා තියෙන බැලන්ස් එක මෙන්න මෙතන තියෙන බැලන්ස් එක යට එකට බැලන්ස් කරන එක තමයි කරන්නේ. යට එකට සමාන කරන්න ඕනේ. නේද? යට එකට සමාන කරන්න ඕනේ. වෙනස්කමක් වෙලා තියෙනවා නම් යට එකට සමාන කරන්න ඕනේ. දැන් deposited but not realized නිසා cash book එකේ බැලන්ස් එක වැඩි, බැංක් එකේ බැලන්ස් එක අඩුයි. නේද? cash book එකේ බැලන්ස් එක වැඩි, මෙතන වැඩි, මෙතන අඩුයි. මෙතන වැඩි, මෙතන අඩුයි නම් උඩ එක යට එකට සමාන කරන්න අපි මොකක්ද කරන්න ඕනේ? උඩ එකකින් අඩු කරා නම් මෙතන උත්තරේ එනව නේද? එහෙම නේද? ආයෙ පැහැදිලි කරන්න ඕනේද? ඕනිද? කියන්න. මම ආයෙ එක්ස්ප්ලেইন කරන්න ඕනේද එපාද? ඕනේ නැනේ. හරි. එතකොට මම ආයෙ කියන්නම් කෝකටත් deposited not realized checks. එතන මෙතන අපි කරන්නේ comparison එකක්. comparison එකක් කරන්නේ. හොඳයි? BRH එකේදී කරන්නේ comparison එකක්. deposited but not realized නම් deposit කරා නම් cash book එකේ balance එක වැඩි, තාම බැංක් එකේ credit වෙලා නැති නිසා බැංකුවේ balance එක අඩුයි. මෙතන balance එක වැඩි, මෙතන balance එක අඩුයි. එහෙනම් උඩ එක යට එකට සමාන කරන අපි මොකද කරන්නේ? අන්න ඒ amounts ටික අඩු කරා නම් යට එකට සමාන වෙනව නේද? ඒ නිසා අපි deduct කරනවා deposited but not realized checks. අපිට තුනක් දීලා තියෙනවා. check number 250122. balance එක 75000 126123 126123 125,000 301 30102 100,000 හරි. ඔන්න අපි ඩිඩක්ට් කරා. ඒ ටික දැම්මා. එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි එක issued not presented checks. අපි issue කරනවා. නේද? කීයද amount එක 125,000. අපි issue කරනකොට අපි cash book එක credit කරනවා. එතකොට credit කරපු ගමන්ම cash book එකේ balance එක අඩු වෙනවනේ. අපි credit කරපු ගමන්ම cash book එකේ balance එක අඩු වෙනවා. හැබැයි තාම බැංකුවට මේක ගෙවන්න present වෙලා නැහැ. ඒ නිසා බැංකුව තාම ගෙවලා නැහැ. ගෙවලා නැති නිසා බැංකුවේ balance එක අපිට වඩා වැඩි. බැංකුවේ balance එක වැඩි, අපේ balance එක අඩුයි නේ. මේ උඩ එක අඩුයි, යට එක වැඩි. එහෙනම් උඩ එක යට එකට සමාන කරන්න නම් අපි මොකද කරන්නේ? අපි එකතු කරන්න ඕනේ නේද? issued not presented checks තියෙනවා 125,000. හරි. අපි දෙවෙනි එකත් හරි. තුන්වෙනි එක. බැංක් එකට error එකක් වෙලා තියෙනවා නේද? මොකද්ද? Bank has erroneously credited 175,000 to Amaya Bhagya Limited's accounts. එතකොට බැංකුවට වැරදිලා අමායා account එකට credit කරලා කීයක්ද 175,000. එතකොට බැංක් එක credit කරා නම් 175,000 cash book එකේ balance එකට වඩා බැංකුවේ balance එක වැඩි නේද? දැන් එතකොට ඔයා ප්‍රශ්නයක් අහන්න පුළුවන් එහෙනම් ඇයි අපි ඒක rectify කරන්නේ නැත්තේ වැරද්දක් නම්? ඒක බැංකුව කරගනි. අපි we are just doing a comparison. ඒ වැරද්ද බැංකුව කරගනි. We have to inform to the bank and let them do the corrections. Now we are doing only a comparison. We want to get confirmed whether these relations are
අපිට කන්ෆර්ම් කරගන්න ඕනේ මේ හේතු විතරමයි මේ වෙනසට බලපාන්නේ කියලා. අපිට එච්චරයි වුමනා. We are not going to do any corrections in the bank. හරිද? බැංක් එක බලාගන්න. එතකොට බැංකුව වැරදිලා හරි අපේ account එක ක්‍රෙඩිට් කරලා තියෙන නිසා බැංක් එකේ තියෙන බැලන්ස් එක වැඩි, කෑෂ් බුක් එකේ බැලන්ස් එක අඩුයි. ඒ නිසා අපි අඩු කරනවා බැංක් error. බැංක් error කීයද? 175,000. හරි. ඔන්න අපි ඒකත් ඉවරයි. දැන් ඔන්න වෙනසට බලපාලා කියලා අපිට හොයලා දීපු රීසන්ස් ඔක්කොම ටික අපි ඇඩ්ජස්ට් කරලා ඉවරයි. නේද? කෑෂ් බුක් එක ඇඩ්ජස්ට් වෙන්න ඕනේ ඒවා කෑෂ් බුක් එක ඇඩ්ජස්ට් කරා. අනිත් පැත්තෙන් ඉතුරු හේතු ටික අපි කම්පැරිසන් එකට ගත්තා. හරි. එතකොට එකතු කරන ඒවා අපි එකතු කරනවා 125ක් එකතු කරනවා මේ ටික අඩු කරනවා. මේක අඩු කරනවා. එතකොට බලන්න උත්තරේ කොහොමද එන්නේ කියලා. කෑෂ් බුක් එකේ බැලන්ස් එක තියෙනවා ඇඩ්ජස්ටඩ් කෑෂ් බුක් එකේ බැලන්ස් එක adjusted cash book එකේ balance එක 4105 and cents 125. ඕකට අපි add කරනවා 125. ඕකෙන් deduct කරනවා 475. එතකොට උත්තරේ එනවා 755.125 කියලා එනවා. 3755යි 7.125ක් කියලා උත්තරේ එනවා. එතකොට මේ අපිට යටට එන්නේ මොකක්ද? balance as per bank statement තමයි මේ 3755.125 කියන්නේ. විජයන් කොහොමද තේරුණාද? ඒවා තේරුණාද? ඔව් සර්. කුසල්ය කොහොමද? කුසල්ය සර්. තේරුණා නේද? කුසල්ය මට ඇහෙන්නේ ඔව් සර්. නැහැ. හරි. හරි. අපි තව එහෙනම් තව පාස්බුක් එක තව පාස් පේපර් එකක් ගමු බලන්න. අපි ගමු 2000 මේක 2020 ඒප්‍රිල් මේකේ සුපුරුදු විදියටම පළවෙනි ප්‍රශ්නේ තියෙන ට්‍රස්ට් account එකක්. අපි ඉස්සරහට කතා කරනවා. part 2 එකේ තියෙන solicitor account. There question number question number 2 question number 2 එකේ අපිට දීලා තියෙනවා මොකක්ද බලන්නකෝ. bank reconciliation statement එකක් අපිට දීලා තියෙනවා. ඒකේ තර විදිහටමයි. adjusted cash book for the month of March bank reconciliation statement for the month මේකමයි තියෙන්නේ.
මේක මේ විදිහටමයි තියෙන්නේ නේ. මේ විදිහටමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් ද මේක හදලා මට එවන්න? කිව්වා. සර් year එක මොකක්ද? ඒක April 2020. April 2020. ඒකේ question number 2. කුසල්ලේ මං හිතන්නේ පුළුවන් වලට දැන් පාස් පේපර්ස් කීපයක්ම ඉස්සරහට හදාගන්න නේද? අපිට මේක ස්කෝර් කරන්න ලේසි නේද මේකේ? අපිට ලකුණු 10ක් ඊසි ගන්න පුළුවන්. ලකුණු 10ක් ඊසි ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම 2020 21 අපි හැදුවා පේපර්ස් තියෙනවා නම් 22 23 අවුරුදු වලත් බැංක් රිකන්සිලියේෂන් එක හදන්න. හදලා මට උත්තරේ වන්න. මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. වොයිස් එකක් තියන්න මම රිප්ලයි කරන්නම් මට ටයිම් එකක් ලැබෙන වෙලාවට. මම තව ගානක් හදන්න ඕනේ නැති වෙයි නේද? ওই විදිහටම තමයි කරන්න තියෙන්නේ. මොකද කුසල්ලේ තව ගානක් හදන්න ඕනේ නැත්නම් අපි පස් වෙලාවකයි ගණන් හදමුද? තේරුණා සර් ප්‍රශ්නේ. මට මේ ඇත්තටම ඇහෙනව මදි. තේරුණා සර් ගාන ප්‍රශ්නයක් නැහැ හදන්න පුළුවන්. හරි. එහෙම වුණොත් ඔයගොල්ලෝ වීඩියෝ එක බලමින් මේ හදන්න. මේ විදිහටමයි කරන්න තියෙන්නේ. මේක මේ විදිහටමයි කරන්න තියෙන්නේ. නොතේරෙන තැනක් ආවොත් මට අනිවාර්යයෙන්ම වොයිස් එකක් තියන මම රිප්ලයි කරන්නම් බලලා. එහෙම හොඳයි නේද ශිවා? ඔව් සර්. අපි එහෙම වුණොත් දැන් ඔයා ඔය දෙන්න පාස් පේපර්ස් ගණන් 3-4ක් හදලා මේක ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිස් වෙලා අඩුපාඩු තිබුණොත් මට කියන්න. ඔය දෙන්න ඔය ගාන කන්ෆිඩන්ට්ලි කියනවා නම් මේක මට හදන්න පුළුවන් කියලා මම ඊළඟ දවසේ කතා කරනවා කන්ට්‍රෝල් accounts. හරි? බැංක් රිකන්සිලියේෂන් ස්ටේට්මන්ට් වල ඩවුට් එකක් ආවොත් මම ඊළඟ සතියේ ආයෙ කතා කරන්නේ BRS මයි. ඩවුට් එකක් නැත්නම් කන්ට්‍රෝල් accounts කතා කරමු. ඒතර කන්ට්‍රෝල් accounts අපිට කන්ට්‍රෝල් account එකත් මේකේ එන ගාණක් අපි බලමුකෝ පාස් පේපර් එක තව පාරක්.